මේක මේ තාජුදීන් කියන පුද්ගලයා ගැන ලියවෙච්ච කවියක්. මේක නා ලියපු එක්කෙනා තියෙනවා මේ තනුජා ලුම්බිනි කියන ලේඛිකාව මම අඳුරනවා. එයා මේ පෞගේ කාලේ ප්‍රසිද්ධ එක්කෙනෙක් හිටියා. මම හිතන්නේ තාමත් සමාජ දේශපාලන ඉවර වෙලා නැති මාතෘකාවක් තාජුදීන් ඝාතනය. මේ සාහිත්‍යයක් විදිහට මේ තනුජා කියන තරුණ ලේඛිකාව මේ නිසඳස් කෘතියක් ලියනවා. මම මේක කියවනවා විතරයි අර්ථ විග්‍රහ කරන්න යන්නේ නැහැ. තාජුදීන් දන්නවා ඇති රගර් ක්‍රීඩකයෙක් අභිරහස් ලෙස මිය ගියා කියන කාරණයක් සම්බන්ධයෙන් නුඹ දැනන් හිටියේ රගර් විතරමද? මෙයා අහනවා තාජුදීන්ගෙන් නුඹ දැනන් හිටියේ රගර් විතරමද? කරාතේ බොක්සින් දන්නේව නැද්ද? හයි ස්පීඩ් යායුත්තේ හයිවේම කියා තාජුදීන් නුඹ දන්නේව නැද්ද? හයි ස්පීඩ් කියලා මරණ කියලා තමයි කියන්නේ. හයි ස්පීඩ් යන්න ඕන හයිවේ කියලා තාජුදීන් දන්නේ නැද්ද කියලා අහනවා. කුමාරවරු එන්නෙම ලැම්බෝගිනි වල. ලැම්බෝගිනි ගිනි ගත්තට දුම පැතිරෙන්නේ මරුට්ටි වල කියා තාජුදීන් නුඹ දන්නේව නැද්ද? සර්ප පැටවුන් ගිනි පුපුරු හරි නපුරු බව කුමාරයාත් ඊටත් වඩා නපුරු බව තාජුදීන් නුඹ දැනන් හිටියේම නැද්ද? උපන් ලප තිබුණු තැන හරියටම ඇඳපු දස්කොන්ට වෙච්ච සංගෙදිය තාජුදීන් නුඹ දන්නේම නැද්ද? දේශපාලනේ තියෙනවා මම හිතන්නේ කියවෙනවද කියලා බලන්න.